ලෙන්ත කාලේ 5 වෙනි සතියේ බදාදා දවසේදී දෙවියන් වහන්සේ ඔබට කුමක්ද කියන්නේ? ගීතාවලියේ 40 වෙනි ගීතිකාවේ පද කිහිපයක්. මාගේ දෙවියනි, ඔබේ කැමැත්තට ප්‍රිය වෙමි. ඔබේ නීති මසිතෙහි නිදන් කරගතිමි. සමිඳුනි, ඔබට වඳින පිරිස් මැද ඔබේ ගැලවීමේ ක්‍රියා වර්ණනා කෙලෙමි. නොනවත්වා එය තවත් වර්ණනා කරන බව ඔබ දන්නසේක. ඔබ දෙන ගැලවීම සිතෙහි රඳවා නිකම් නොසිටියෙමි. ඔබේ ගැලවීම හා විශ්වාසවන්තකම ප්‍රකාශ කෙලෙමි. මහ පිරිස් මැද ඔබේ කරුණාවද විශ්වාසවන්තකමද නොවලහා දන්වා සිටියෙමි. සමිඳුනි, ඔබේ දයානුකම්පාව මා කෙරෙන් නොවැළැක්වුව මැනව. ඔබේ කරුණාව හා විශ්වාසවන්තකම නිරතුරු මා රකීවා. මා පියුමක් ලෙස ඔබ පාමුල පරව ගියාවේ. දූවිල්ලක් ලෙස ඔබ පායුග මත රැඳුනාවේ. මේ බිඳුවක් ලෙස ඔබ දෙතොලට රසය වුණාවේ. තෙල් බිඳුවක් ලෙස ඔබ කෙස් මත මා ඇලුනාවේ. ගන අඳුරට සඳ පහනය සමිඳුනි ඔබ අපටා. ඔබ වත මට දෙයි සහනය සෑම සතුරන් පලවා. මගේ සිරුරේ දිව යන රුහිරට ජීවය පොවනා. දුක් සුසුමක් ඔබ ඇති තැන මට සතුටක් දෙවනා. මද පවනක් ලෙස මාගත වැඳ සිසිල ගෙනාවේ. ඔබ සීතල රැයකට මාහට උඳුල වුණාවේ. ජේසුනි, ඔබේ නම මතුරා ගී කියමි නිරතුරා. රඳවා සෙනෙහස උතුරා ඔබමය මා මිතුරා. රඳවා සෙනෙහස උතුරා ඔබමය මා මිතුරා. සෙනෙහස උතුරා ඔබමය මා මිතුරා. ජේසුගේ මිතුරෙක් වෙච්ච ගෞරවනීය ඇලෝයි පීරිස් පියතුමා ඇත්තටම ජේසුගේ අනුරුවක්, ප්‍රේමේ ආකර්ෂණය ගෙන දෙන්නා වූ මහත් වූ පියතුමෙක්. ජේසු නිකායික පියතුමෙක් විදිහට උන්වහන්සේ අපේ ජීවිතය, මගේ ජීවිතයට දුන්නා වූ ඒ ආදරය කවදාකවත් උන්වහන්සේ මිනිස්සෙක්ව විනිශ්චය කරේ නැහැ. කියන්න තියෙන දේ හරියට කිව්වා වගේම, උගන්වන්න ඕනේ දේ ඉගැන්වුවා වගේම උන්වහන්සේ ජේසුගේ හඬ උන්වහන්සේගේ ජීවිතයෙන් ක්‍රියාවෙන් පෙන්වූ මහත් වූ උත්තමෙක්. උන්වහන්සේ ඊයේ දවසේදී අපගෙන් අවසන් ගමන් ගියා. නමුත් උන්වහන්සේ අපිට මතකය අවදි කරා. ජේසුව උන්වහන්සේගේ ජීවිතය පුරා අපට පෙන්වලා දුන්නා. ඒ මතකය තුළ අපි
තව තවත් ඉගෙන ගන්න ජේසුව විතරයි. එනිසා අද දවසේදී එවැනි චරිතයක් අපි මතක් කරනවා වගේම ඒ චරිතය තුලින් ඒ ශුද්ධවත් චරිතය තුලින් ජේසුව පුනපුනා අපට කියන වෙලාවේදී ඔබගේ ජීවිතයේදී ඔබට හැකි වුණාද නැත්නම් ඔබ උත්සාහ කරනවද ඒ අපේ ගැලුම් කරුවාණන්ව සාක්ෂි දරන්න. මේ චතාරිකයේදී දෙවියන් වහන්සේ අපිට ආරාධනා කරනවා ජේසුගේ අනුරුවක් වන්නට, ජේසුගේ ආදරයේ ප්‍රතිමූර්තියක් වන්නට. ජේසු පිටයි.